Hi guys, welcome to the Travel Taste. ඉතින් අපි අද යන්න කියලා හිතාගෙන ඉන්නේ අනුරාධපුරයට. ඉතින් මේ යන ගමනේ කොහොමද අපි ගමන ස්ටාර්ට් කරන්නේ, ඒ වගේම එන්න වෙන තැන ඉඳන් අපි ඔයාලත් එක්ක ෂෙයා කර ගන්නවා. මේ ගමන යන්න ප්‍රධාන සුවිශේෂී දෙයක් තියෙනවා. ඔන්න ඉතින් කාලෙක ඉඳලා අපි හිතාගෙන හිටියා රුවන්වැලි මහසෑය රජුන් වන්දනා කරන්න. ඉතින් ඒකෙදි අපි කොහොමද මේ දේවල් කරන්නේ? අපිට යන වියදම් මොනවාද? මොකද අපි ගාල්ලේ ඉඳන් තමයි අනුරාධපුරේ යන්නේ. ඒකෙදි අපිට යන වියදම්, අපි නතර වෙන තැන්, ඔයාලට බජට් හොටෙල්ස්, ඒත් එක්කම කෑම ගන්න පුළුවන් දේවල් එක ගොඩක් විස්තරත් එක්ක අපි එනවා ඔයාලගේ ගෙදරට Travel Taste එක. ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න. We are the Travel Taste. ඔන්න ඉතින් අපි අපේ ගමන පටන් අරන් තියෙන්නේ. අපි දැන් මේ හයිවේ එකේ යන ගමන පටන් ගත්ත විතරයි. දැන් වෙලාව හරියටම 5:50යි. ඉතින් මේ ගමනට මම ගෙවල් 10000ක තෙල් ගහගත්තා. ඉතින් 10000න් ෆුල් ටැංක් වුණා. මොකද මං ගාව ඒ වෙලේ පොඩි ප්‍රමාණයක තෙල් තිබිච්ච හින්දා. ඉතින් මේ ගමනදී අපි දිගටම හයිවේ ගිහලා එක්සිට් කරලා ඒ වගේම අපේ ලොකේෂන් එකට යනකම් අපි දිගටම යන කාලය ඔක්කොම අපි අප්ඩේට් එකක් දෙන්න. Good morning. ඉතින් අදමයි පළවෙනිදා අපි හරියටම ගමන පිටත් උනේ අප්‍රේල් 30 හවස. ඉතින් අපි එද්දී අනුරාධපුරයට එද්දී හරියටම පාන්දර 1:00 කිට්ටුයි. මොකද පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා ඒ දවස් ටික ලොන් වීකෙන්ඩ් එකක් එන නිසා ඇත්තටම කඩවත හයිවේ එකේ එක්සිට් කරාට පස්සේ මාරම ට්‍රැෆික් එකක් තිබ්බා. ඒකත් එක්ක අපි ගැනි රෝඩ් එකේ එන්න ඕනේ කිලෝමීටර් ගැනි රෝඩ් එකේ පස්සේ ආලට එනකම් වෙලේ පස්සේ ආලෙන් හැදලා තමයි අපි ආවේ. ඉතින් කිලෝමීටර් 200 ගානක වගේ දුර ගමනක් තිබ්බ නිසා අපි තැනින් තැන ටිකක් නතර වෙලා ආවේ. අපේ අපු ඩ්‍රයිවර්ස්ලා ඒ ගමන ගොඩක් මේ ට්‍රැෆික් එකේ යනකොට ගොඩක් අමාරුයි. මොකද ඔයාලත් ගමනක් යනවා නම් ලෝන් වීකෙන්ඩ් අල්ලන්න කලින් ගිය සැරේ ට්‍රිප් එක ගිහලා ලෝන් වීකෙන්ඩ් එකේ තමයි යන්න උනේ. මොකද හැබැයි ඒකේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක් අපි යූස් කරේ. දැන් මොකද මේ අපි එන්න පොඩ්ඩක් පරක්කු නැති මගදී කෑම කාලා එහෙම එනකොට ගමන් වහන්සේ පොඩ්ඩක් නිවිලෙනකොට ටයිම් එක හරි. ඉතින් එහෙම ඇවිල්ලා අපි මුලින්ම කරේ හුෂ් එකක් දාගත්තා. දාගෙන ඉක්මනින්ම රෙඩි වුණා ඊළඟට අපේ කිරියාහාර පූජාව හදන්න. අපේ යාළුවෝ කට්ටියකෝයි අපේ තමයි දෙගොල්ලෝ ආවේ. ඉතින් අපි නතර වෙලා ඉන්න තැන තමයි රත්නමාලී විශ්‍රාම ශාලාව. මේක තියෙන්නේ අංක 90 ජයන්ති මාවත අනුරාධපුර. ඒ කියන්නේ අනුරාධපුර පූජා නගරයට විනාඩි 5ක වගේ දුරක ඉන්නේ. ඔයාලට නම් AC ඕන ඒ ෆැසිලිටිස් එක ඇත්තටම හරි රෙකමන්ඩ් කරන්න පුළුවන් තරක් මෙතන. අපි ගත්තෙත් AC ට්‍රිපල් රූම් එකක්. ට්‍රිපල් රූම් එක අපි දෙන්නට වැඩක් නැහැ. උනාට මෙතන අවైలබල් තුන ට්‍රිපල් රූම් එකක්. ට්‍රිපල් රූම් අපිට දුන්නේ 5000කට. ඒ ගානට ගැටලුවකුත් නැහැ. රීසනබල් ප්‍රයිස් එක. මේ අවටත් ඒ රුපියල් 6000ට 7000ට වගේ තියෙනවා හොයාගන්න පුළුවන්. ඉතින් අපි මේක බුක් කරගත්ත මොකද මේ වෙලාවේ බුකින් දාගන්න තැන් තිබුණ නැහැ. අපි දෙවනියට චෙකින් වෙන්නේ වෙන තැනක. එතන ඔයාලට පෙන්නන්නම් අපි තැන. ඒ වගේම අපි දැන් පාන්දර කිරියාහාර පූජාවත් අරගෙන අපි පාන්දරම ගියා රුවන්වැලි සෑයට. අපිට පුළුවන් වුණා එතනදී අපිට මළුව අමදින වැඩ ඒ වගේ අර සුළු පිරිසකට සහභාගී වෙන්න පුළුවන් ලොකු පුණ්‍ය කර්මයකට සහභාගී වෙන්න. ඉතින් ඒකෙදි මතක් කරනවා ඔයාලා අනිවාර්යයෙන්ම හැම කෙනාම සුදු අතින් සැරසෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇතුළට ගන්නෙ නැහැ ඒගොල්ලන්. ෆුල් කිට් එක සුදු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒකෙදි ගෑනු පාර්ශවය සඳහා ඉගෙන ලේඩිස්ලා සඳහා අනිවාර්යයෙන්ම දිග ස්කර්ට් එකක් හරි දිග ගවුමක් හරි අනිවාර්යෙන් ඒ වගේ දෙයක් තමයි පිරිමි කෙනෙකුත් සුදු ෆුල් කිට් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් යාලා ඒ කාර්යයන් සඳහා ඔයාලව සහභාගී කරගන්නේ නැහැ. ඉතින් අපිට දායකත්වයක් දරන්න පුළුවන් වුණා. ඒ දේවලුත් ඉවර කරලා අපි කිරියාහාර පූජාවත් පූජා කරලා අපි පිච්චමල් පූජාවකුත් කරලා අපි ඉතින් ආයි ආවා. අපිට වහන්සේ අපි නිදාගත්තේ නැහැ පොඩ්ඩක්වත්. ඉතින් එහෙම ඒ ටික කරපු වෙන අපි පොඩ්ඩක් පැය දෙක තුනක් නිදාගෙන ආයිමත් අපි අරවා රුවන්වැලි සෑය වදින්න. රුවන්වැලි සෑයත් එක්ක යවට 8ම ස්ථානේ පුළුවන් තරම් ඔයාලට පුළුවන් තරම් එක්ස්පීරියන්ස් කරන්න වීඩියෝ එක බලලා ගති සිතින් වන්දනා කරගන්න පුළුවන් විදිහේ වීඩියෝස් ටිකක් ඔයාලට මේ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන් ප්ලේසස් ටිකක්. ඉතින් අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ අනුරාධපුර පූජා නගරය ඔයාලට පෙන්නන්න. ඔන්න ඉතින් අපි ලෑස්ති වෙලා ඉක්මනින්ම අනුරාධපුර පූජා නගරේ යන්න හදන්නේ. මුලින්ම
ජයශ්‍රී මහ බෝධිය, ඒ වගේම රුවන්වැලි සෑය, ඒ හැම තැනකම යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක අපි යන්නේ කොහෙද කියලා බලන්න. ඉතින් අපේ ට්‍රිප් එකේ මේ සෙකන්ඩ් ඩේ එක පළවෙනි දවසේ අපි අපේ වන්දනාමාන කටයුතු කරා අනුරාධපුර පූජා නගරේ. ඉතින් සෙකන්ඩ් ඩේ එකේ ඊයේ හවස අපි චෙක් ඉන් වුණා මේ හොටෙල් එක ගැමොත් සිටඩෙල් රිසෝට් එක. ඇත්තටම අනුරාධපුරේටම නගරේටම සාමාන්‍යයෙන් කිට් වෙන තියෙන. මම ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අනිවාර්යයෙන්ම දාන්නම් ඔයාලටත්. හොටෙල් එක ගත්තට පස්සේ මාරම රෙකමන්ඩ් කරන්න පුළුවන් සුපිරි හොටෙල් එකක්. මේකේ අපි ගත්තේ නම් AC room එකක් 6000 වගේ තමයි වෙන්නේ. ඔයාලට family room ගන්නවා නම් ගන්න පුළුවන් ඕන විදියක. හැබැයි ඒක condition එකක් තියෙනවා. ඔයාලට food and beverages එළියෙන් ගන්න බෑ. ඒකත් මෙයාලගෙන් reasonable price එකකට මාරම රසයි. අසට කෑම ගන්නත් පුළුවන්. ඒත් එක්කම අපිට full access තියෙනවා. අපි දැන් තව ටිකකින් check out වෙනවා. මේ එකේදී ඔයාලට බලන්න පුළුවන් මේ resort එකේ තියෙන ලස්සනත් එක්කම ඇත්තටම highly recommend කරන්න පුළුවන් place එක.
ඔන්න ඉතින් අපේ නාකලගමුවෙන් හයිවේ එකට දාලා ආයෙමත් මීරිගම එක්සිට් එකෙන් ආයෙමත් එක්සිට් වෙන්න තමයි හදන්නේ. ඔයාලට කඩවත ඉඳන් එන කෙනෙකුට අනිවාර්යෙන් මීරිගමට ඇවිල්ලා ආයෙමත් නාකලගමුවෙන් එක්සිට් වෙලා අනුරාධපුරයට යන්න පුළුවන්. ලෝන් වීකෙන්ඩ් එකක් නිසා ටිකක් හයිවේ එක්සිට් බිසි. අද නම් ටිකක් හොඳයි. ඒ වුණාට අපි 30 වෙනිදා හවස එද්දිනම් මාරම් ට්‍රැෆික් එකකට මුණ දෙන්න වුණා. මේ තියෙන මීරිගම එක්සිට් එක. ඔන්න ඉතින් අපි අපේ ට්‍රිප් එක ඉවර කරලා ආයෙමත් ගෙදර යන ගමන් හරියටම දැන් ඉන්නේ අපි කැන්ඩි රෝඩ් එකේ ටිකක් ට්‍රැෆික් එක වැඩි. මොකද ලොන් වීකෙන්ඩ් එකක් නිසා. ඉතින් මම හිතනවා ඔයාලට අපේ වීඩියෝ එකෙන් සපෝට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා අයිඩියාස් කීපයක් එකතු කරගන්න ඔයාලගේ ගමනටත්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න අමතක කරන්න එපා. අපි ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා. අපි travel taste